පළවෙනි දේ තමන්ගේ සතියක් හරියට අඳුරගන්න. එකන සතියක මනුස්සයකොට තියෙනවා පැය 168ක්. වාට තියන්නෙත් ඔය පැය 168මයි මට තියන්නෙත් ඔය පැය 168මයි වලක වෙච්චගේ ලංකාවේ පළවිනිියවෙන්ඩ වැඩකරමින් ඉල්ලමයට තින්න ඔය 168මයි ඊලොන් මස්ක්ට ලෝක මේ වෙලා වින්න දනවත් මනුස්සයට තින ඔය පැය 168ම තමයි. වෙනස්සෙන් මේ පැය 168 අපි යුටිලයිස් කරන විදිහ අපි පාවිච්චි කරන විදිහ වෙනස් වෙනවා. මම වුණත් අදටත් වැඩ කරන්නේ මෙහෙම. ඒ ලෙවල් කාලේ තමයි මේ විදිහට වැඩ කරන්න පටන් ගත්තේ මම. අදටත් මම වැඩ කරන්නේ ওই විදිහට තමයි. දවසකට ඕගොල්ලන්ට තාමත් පැය 6ක් නිදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. මේ ඒ ඕගොල්ලෝ මේවා හදන්න කම්පියුටර් ඕන ලැප්ටොප් ඕන එහෙම එකක් නැහැ. අපිත් ඒ කාලේ කොල කැල්ල හදපුවා තමයි පස්සේ කාලවල මෙහෙම වෙනස් කරන්න තියෙන්නේ. අර මේ වලදී රිපීටින් අනම් මනක එක මෙහෙම දැන් මේ තියෙන්නේ මගේ සාමාන්‍ය සතියකට අදාළව ඔය වගේ කොට ගැරිම හදාන්න තියෙන විදිහ. සාමාන්‍යයෙන් අපි කියන්නේ පැය 30ක් වගේ ඉතුරුයි නම් සතියට Tamanට තනියෙන් වැඩ කරන්න ඒක හොඳටම ඇති කියලා කියන්නේ. ඔයාලම හිතන්නේ නිදි මරුවම තමයි පුළුවන් වෙන්නේ කියලා. නිදි මරුවම පුළුවන් වෙනවා කියලා හිතාන ඉන්න අය ඒක ඔයාලා සමහරක් කරලා දැන් අපරාධ පාඩෝ ඊයේ 3ද ගියානේ ඊයේ පැය 7ක් නිින්ද ගියා ඒක හින්දා තමයි ඊයේ වැඩ කරන්න බැරුණේ කියලා සමහරු කියනවා. ඊයේ ඕගොල්ලෝ හැරලා ඉන්න වෙලාවේ වැඩ කරන්න පුළුවන්කම තිබිලා වැඩ කරන්න බැරි වෙච්ච පැය ගණන් හදන්නකො ෆෝන් ඔබ ඉඳලා ටීවී හරි ගේම් හරි ගහ ඉඳලා යාළුවෝ එක්ක කියව ඉඳලා ඔය නිකන් මොකුත් නොකර අර පටන් ගන්න නිකන් බෑ වගේ හිතනනේ ඇඳට වෙලා ඉඳලා දැන් වැඩ කරන්න ඕන කියලා හිත ඉන්න වෙලාවදී ඒවට කියපු වෙලාව බලන්න පැය 4 5 තියෙනවා එතන ඊට පස්සේ ඒක සබ්ජෙක්ට් තුනට බෙදන්න පැය 10ක් වගේ නෙන්න ඒක සබ්ජෙක්ට් එකකට සතියට තනියෙන් වැඩ කරන්න පැය 10ක් වගේ එනවා දැන් වැඩ ගොඩ ගැහිලා ඉන්න ළමයෙක් නම් මම එහෙම හිතන තමයි පොදුවේ කතා කරන්නේ ඒක ඇතුලේ හැමෝටම ගන්න දේවල් තියෙනවා මේක එකයි මගේ වැඩ කොට ගිහිලා නැහැ නේ එතකොට මම මොකද කරන්න කියලා අවුලක් නැහැ වාටත් මේ කියන එක ඇතුලේ අනිවාර්යෙන් ගන්න දෙයක් තියෙනවා හරි අපි හිතමු වැඩ කොට ගිහිලා සහ ඉස්කෝලේ යන්නත් තියෙනවා පන්ති යන්නත් තියෙනවා පන්ති ගිහිල්ලා ගෙදර එද්දී මහන්සි ඒ හින්දා රැයට වැඩ කරන්නත් බෑ ඒ කියන්නේ ඉස්කෝලේ ඉඳලා දවල්ට වැඩ කරන්න බෑ පන්තියෙන් දවස වැඩ කරන්න බෑ මහන්සි ඉඳලා රැයට වැඩ කරන්න බෑ සති දවස් පහක් ඉස්කෝලේ තියෙනවා සමහරක් දවස්වල හවස පන්ති තියෙනවා සමහරක් දවස්වල හවස මොකුත් වැඩ නැහැ සානිත් පැතර සෙනසුරාදා දිනද වගේ දවස්වල තේත් ගොඩක් කරලා පන්ති තියෙනවා මොකද කරන්නේ වැඩ කරන්න වෙලාවකුත් නැහැ ඒ හින්දා සහ ඒ හින්දා දැනට යන වැඩ වලට බාධාවක් තියෙනවා අනිත් ප්‍රශ්න තමයි මේ වෙනකන් කරන්න තිබුණු වැඩ වලක් ගොඩ ගෙහිච්ච වැඩ ගොඩක් තියෙනවා ඒවත් අදා ගන්න තියෙනවා සමහරක් වෙන ටර්ම් ටිකුත් ඇවිල්ලා ඒකත් හොම්බෙම්ම ගිහලා ගෙවල් වල බැනුම් ගන්න ගමන් මේ ඉන්නේ අර ඔයගේ අමුතු ප්‍රශ්න ගොඩක් තියෙනවා වැඩ කරන්න කියම් වැඩ කරන්න තේරෙන්නේ නැහැ. කියන්නේ පාඩම් කරනවා කියලා මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැහැ. වැඩ කරන්න ගියාම නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නේ නැහැ. සිහිය එක තැනක නැහැ.